අපි අද කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ගොඩාක් මිනිස්සු කරන සාමාන්‍ය වැරදි. නමුත් අපි කවුරුත් ඒවා ගැන කතා කරන්න අකමැති. අද මිනිසුන්ගේ ජීවිත ගොඩාක් එක තැන නැවතිලා තියෙනවා. මිනිස්සු වැරදි කරන නිසාම නෙමෙයි, ඒ වැරදි ගැන කතා නොකරන නිසා සහ වැරදි හදාගන්නේ නැති නිසා. මේ වීඩියෝ එක ඔබට වැරදි පෙන්නලා පහත් කරලා කතා කරන එකක් නෙමෙයි. මේක ඇස් අරින වීඩියෝ එකක්. ඔබ මේක අහද්දී දකිද්දී මේක මටත් අදාළයි, මමත් මෙතන වැරදි කරලා තියෙනවා කියලා හිතෙනවා නම් ඒක දුර්වලතාවයක් නෙමෙයි. ඒක තමයි වෙනස් වෙන්න පුළුවන් මිනිස්සෙකුගේ තියෙන ප්‍රධානතම ලක්ෂණය. අපි හැමෝම, මමත් ඇතුළුව මේ වැරදි කරලා තියෙනවා. අද මේ වීඩියෝ එක ඔයාටමයි. පළවෙනි වැරද්ද තමයි වගකීම තව කෙනෙක්ට දාන එක. අපි කියන්නේ බෝලේ පාස් කරනවා කියලා. ශ්‍රී ලංකාවේ බොහෝ මිනිස්සු ජීවිතේ වැරදුන වෙලාවට කියන්නේ මොනවාද? සිස්ටම් එක නරකයි, ගවර්න්මන්ට් එක නිසා, ෆැමිලි සපෝට් එකක් නැති නිසා, ලක් එක නැති නිසා. මේ වගේ පොඩි බලපෑමක් නැතුවම නෙමෙයි. නමුත් ඔයාගේ ජීවිතේ කන්ට්‍රෝල් එක තියෙන්නේ ඔයාගේ අතේ. ඔයා කොහොමද තව කෙනෙක්ට ඔයාගේ ජීවිතේ වගකීම පවරන්නේ? මේක මගේ ජීවිතේ, මේක හදාගන්නෙත් මමමයි කියන දවස තමයි ඔයාට වෙනස් වෙන්න පුළුවන් දවස. දෙවෙනි වැරද්ද තමයි කොම්ෆර්ට් එක ජීවිතේ ප්‍රයොරිටි එක කර ගැනීම. අපි බොහෝ වෙලාවට හිතන්නේ දැන් ටිකක් රිලැක්ස් වෙමු, හෙට කරමු, මේක අමාරු වැඩක්. එහෙත් කටුක සත්‍යය තමයි කොම්ෆර්ට් එක ඇතුලේ හිර වෙලා ඉන්න තාක්කල් ජීවිතේ ඉස්සරහට යන්නේ නැහැ. රෑ වෙනකම් ෆෝන් එක ඔබ ඉන්න එක, ටීවී බල ඉන්න එක, මේවා ඔයාගේ ජීවිතේ කන්ට්‍රෝල් එක සම්පූර්ණයෙන්ම අරගෙන තියෙනවා නම් ඔබට අවශ්‍ය ජීවිතේ, ඔබ හීන දකින ජීවිතේ වෙන කෙනෙක් ජීවත් වෙයි, ඔයාට බැරි වෙයි. තුන්වෙනි වැරද්ද තමයි වැරදි මිනිස්සු අතර ජීවත් වීම. ශ්‍රී ලංකාවේ බොහෝ මිනිස්සු වැරදි මිනිස්සු අත්හරින්නේ නැහැ. මිනිස්සු බයයි වැරදි කරන මිනිස්සු අතාරින්න. ඒකට හේතුව තමයි අනිත් අය කියන දේවල්. මෙයා වෙනස් වෙලා, එහෙම නැත්නම් මෙයාගේ ලොකුකම වගේ කරුණ මිනිස්සු කියයි කියලා අකමැත්තෙන් වුණත් වැරදි මිනිස්සු එක්ක ජීවත් වෙනවා. නමුත් ඔබට ඇහිලා දැනිලා නැද්ද ඔබගේ සිහින පහලට දාන, ඔබ දියුණු වෙනකොට ඉරිසියා කරන, ඔබ වෙනස් වෙද්දි සමච්චල් කරන මිනිස්සු ඔයාලත් එක්ක ඉන්නවා කියලා? හිතන්න, ඇත්තටම ඒ වගේ අය ඔයාගේ යහළුවෙක්ද, නෑදෑයෙක්ද, හිතවතෙක්ද? ඔබම හිතන්න, ඒ අයත් එක්ක ඉස්සරහට යනවද, නැතිනම් ඒ අය නැතුව ඔයාගේ ගමන යනවද කියලා. හතරවෙනි වැරද්ද තමයි විනයක් නැතුව මොටිවේෂන් හොයන එක. අපි හැමදාම හොයන්නේ මොටිවේෂන් විනයක් නැතුව. සහ කියන්නේ මට මොටිවේෂන් නැහැ, මට මූඩ් එකක් නැහැ. ඒත් ඇත්ත මේකයි. මොටිවේෂන් එන්නේ පස්සේ, විනයයි මුලින්ම තියෙන්න ඕනි. ජීවිතේ වෙනස් වෙන්නේ ඔබට මූඩ් තියෙන දවසේ වැඩ කරන එකෙන් නෙමෙයි, මූඩ් නැති දවසෙත් වැඩ කරන කොටයි. පස්වෙනි වැරද්ද තමයි සල්ලි ගැන හරි විදිහට හිතන්න දන්නේ නැතිකම. බොහෝ ශ්‍රී ලාංකිකයෝ සල්ලි හොයන්න ඉගෙන ගන්නවා. හැබැයි සල්ලි මැනේජ් කරන්න ඉගෙන ගන්නේ නැහැ. අනාගතය ගැන ප්ලෑන් එකක් නැතිව අදට ජීවත් වෙන එක අපිට නෝමල් වෙලා. සල්ලි ප්‍රොබ්ලම් එකක් නෙවෙයි. මෙතන තියෙන්නේ මයින්ඩ්සෙට් ප්‍රොබ්ලම් එකක්. හයවෙනි වැරද්ද තමයි සෝෂල් මීඩියා වල ජීවිතේ කම්පෙයාර් කරන එක. Instagram, Facebook, TikTok වගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල අපි ජීවිත කම්පෙයාර් කරනවා. අපි බලන්නේ එයාලගේ highlights, එයාලගේ best moments. අපි කම්පෙයාර් කරන්නේ එයාලගේ ජීවිතේ හොඳම අවස්ථා අපේ ජීවිතේ නරකම අවස්ථා එක්ක. ඒ කම්පැරිසන් එක ඔබව ඉන්ස්පයර් කරන එකක් නෙවෙයි, ඔයාව සෙමින් බිඳ දාන එකක්. හත්වෙනි වැරද්ද තමයි මිනිස්සු කියන දේවල් වලට අපේ ජීවිතේ යටත් කරන එක. මිනිස්සු මොනවා කියයිද, සමච්චල් කරයිද, ෆේල් වුණොත් මොනවා වෙයිද? මේ බය නිසා සිහින ගොඩාක් මැරෙනවා. මතක තියාගන්න, ඔබ ෆේල් වුණොත් ඔබට hina වෙන මිනිස්සු ඔබ සාර්ථක වුණත් hina වෙන අයමයි. අටවෙනි වැරද්ද තමයි පර්ෆෙක්ට් ටයිම් එක එනකම් බලා ඉන්න එක. අපි හැමෝම කියන්න පුරුදු වෙලා තින්නේ හරි වෙලාව එනකම් ඉන්නේ, දැන් සිටුේෂන් එක හොඳ නැහැ. ඇත්තටම පර්ෆෙක්ට් ටයිම් එක කියලා දෙයක් නැහැ. අදම දැන්ම පටන් ගන්න. කුඩාවට අවුල් සහගතවත් අසම්පූර්ණ වුවත් ඒකයි සැබෑ ප්‍රගතිය.
ඔබ මේ වීඩියෝ එක අහලා යම්කිසි දෙයක් දැනුණා නම් ඒක හොඳයි. ඒ කියන්නේ ඔබට තාම හැඟීම් තියෙනවා ඔබේ ජීවිතය වෙනස් කරගන්න. ජීවිතේ එක දවසින් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි එක තීරණයකින් දිශාව වෙනස් වෙයි. ඔබට ඒ තීරණය ගන්න ශක්තිය තියෙනවා. සිද්දුර අපි කරන්නේ ඒක ඔබට මතක් කරන එක විතරයි. ඔබ අද එක වැරද්දක්වත් හදාගන්න තීරණය කරන්න. ඔබේ අදහස් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ප්ලීස් සබ්ස්ක්‍රයිබ් කරන්න.